මනෝවිද්‍යානුකූලව මම දකිනවා තරුණ දියණියක් තමන් මුලින්ම පෙම්වතා කරගන්නා පුද්ගලයා. මේ පෙම්වතා කරගන්න පුද්ගලයා තමයි අනාගතයේදී යා බලාපොරොත්තු වෙන විවාහය දක්වා ගෙන යන්නේ. එහෙමනම් මේ තරුණ දියණිය හොඳින් තමාගේ පෙම්වතා තේරුම් ගත යුතුයි. මුලින්ම පළමුවටම කියනවා නම් මගේ පෙම්වතා හැසිරෙන විදිය, පෙම්වතා කතා බහ කරන විදිය, පෙම්වතා අනිත් අයට උදව් කරන විදිය මේ දියණිය දකින්නට ඕනේ. එතකොට එයාට තීරණය කරන්නට පුළුවන් මෙන්න එයාගේ එක අංග ලක්ෂණයක් මම බලාපොරොත්තු වෙච්ච විදිහට තියෙනවා. ඒ වගේම තමන්ගේ පෙම්වතා ඇහුම්කන් දෙන පුද්ගලයෙක් වෙන්නට ඕනේ. එතකොට එයා විවාහයට ගියත් තම බිරිඳ වුණාට පස්සේ එයාට ඇහුම්කන් දෙන්න. ආදරණීය පුද්ගලයෙකුට පුළුවන් තම පෙම්වතියට ඇහුම්කන් දෙන්න, පෙම්වතියකින් පසු විවාහ වෙන බිරිඳට ඇහුම්කන් දෙන්න. එහෙම ආදරණීය සිත් නැති පුද්ගලයන්ට කවදාවත් ආදරණීය හැඟුම්, ආදරණීය වචන, ආදරණීය ක්‍රියාවන් එයා අතින් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ තරුණ දියණියන් හැම තිස්සෙම තමන් ආදරය කරන පෙම්වතා කොයි වගේ කෙනෙක්ද කියලා බුද්ධියෙන් බලන්නට ඕනේ. ඒක දෙමව්පියන්ට තෝරන්නට බෑ. තමන් ආදරෙයි, තමන් දැක්කා, තමන්ට ආස හිතුණා, තමන්ගේ නෙත ගැටුණා. මේ තුලින් තෝරගන්න මේ පෙම්වතා ගැන බොහෝ සැලකිල්ලක් දක්වන්නට ඕනේ මේ තරුණ දියණියන්. එතනින් එහාට ගියාම මේ තරුණයා තමන්ගේ දෙමව්පියන්ට සලකන කෙනෙක්ද? තමන්ගේ දෙමව්පියන්ට සලකන දරුවෙක් නම් පෙම්වතෙක් නම් තමයි අර විවාහ වෙන බිරිඳට ආදරණීය ඒ දියණියට ඒ පෙම්වතාවෙන් ඒ ස්වාමියාගෙන් තමන්ගේ දෙමව්පියන්ට මේ යුතුයකම් ටික ඉෂ්ට කරගන්නට පුළුවන් වෙන්නේ. ඒ වගේම අපි ආදරය කරනකොට මේ දියණිවරුන් පෙම්වතුන් සමග යම් යම් ස්ථානවලට යනවා, සතුටු වෙන්නට යනවා. ඒ වෙලාවටත් අපිට පෙම්වතා ගැන වැටහීමක් ගන්නට පුළුවන්. යම් මුදලක් වේදම් කිරීමේදී පෙම්වතිය වේදම් කරගන්න කම්ම බලා සිටින පෙම්වතෙක් නම් කිසිම දවසක විවාහ වුණත් මේ පුද්ගලයා බිරිඳට සලකන්නේ නැහැ. ඒ හැම දෙයකින්ම මේ දියණිවරුන්ට ලස්සනට තමන්ගේ ජීවිතයට කිට්ටු කරගන්න මේ පෙම්වතා ස්වාමියෙක් වුණාම මට සලකයිද, ස්වාමියා මේ දේවල් හරියට කරයිද කියලා මේ ආදරණීය දියණිවරුන්ට තේරුම් ගන්නට පුළුවන්. ආදරය කරන්නට ගත්ත ගමන්ම යම් යම් විදිහේ සමහර තරුණ දරුවන්ට සිද්ධ වෙන දෙයක් තමයි අර පෙම්වතා නැති වෙයි කියලා කොහෙට හරි යමු, රූම් එකකට යමු, අහවල් තැනට යමු කිව්වම තමන්ගේ පෙම්වතාට තියෙන ආදරය නිසා ඒ ස්ථාන වලට යනවා. ඒ ගියාට පස්සේ එතනින් එහාට